අපේ ශ්‍රී ලංකා සංචාරයේ 4 වෙනි දවසේ අපි උදෙන්ම ගියේ බුදුරයාය කියන විහාරයට. මම ඒ විහාරයට ගියපු එක ගැන වීඩියෝ එකක් කරා. ඔයගොල්ලෝ ඒක බැලුවේ නැත්නම් මම මෙතනින් ලින්ක් එක දානවා. ඔයගොල්ලන්ට ඒක බලන්න පුළුවන්. අපි බුදුරයාය පන්සලෙන් දවල් 12ට විතර වගේ තමයි පිටත් උනේ රිවර්ස්ටන් වලට යන්න. අපි හිතාගෙන හිටියේ රිවර්ස්ටන් වල නතර වෙන්න. අපි හොටෙල් එකකුත් බුක් කරලා තිබ්බේ. හැබැයි එතෙන්ට ගියාම පොඩි අපිට ප්‍රශ්නයක් වුණා. ඔයගොල්ලෝ මේ වීඩියෝ එකත් එක්ක රැඳි සිටින මම කියන්නම් එතනදී අපිට මොකද උනේ කියලා. ඔයගොල්ලෝ දඹුල්ලට ඇවිල්ලා රිවර්ස්ටන් යන්න හිතාගෙන ඉන්නවනම් ඔයගොල්ලෝ මේ බකමුණ පාර පාවිච්චි කරන්න. ඔයගොල්ලන්ට පාරවල් කීපකින් යන්න පුළුවන්. ඔයගොල්ලන්ට මාතලේට ඇවිල්ලා යන්නත් පුළුවන්. එහෙම නැත්නම් නාවුලින් හැරලා යන්නත් පුළුවන්. ඔයගොල්ලෝ නාවුලින් හැරලා ගියත් ඔයගොල්ලන්ට මොරගහකන්ද ජලාශය බලන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලෝ මේ බකමුණ පාරෙන් ආවොත් ඔයගොල්ලන්ට මොරගහකන්ද ජලාශය ඒ වගේම බුදුරුවයාය කියන විහාරය ඒක තාමත්ම පැරණි විහාරයක්. ඒකත් ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ඊට අමතරව කළුගඟ ව්‍යාපෘතියත් මේ පාරෙම තමයි තියෙන්නේ. ඔයගොල්ලන්ට ඒකත් බලන්න පුළුවන්. මං කලින් වීඩියෝ එකේ කිව්වා වගේ මේ පාර දඹුල්ලේ ඉඳන් රිවර්ස්ටන් කන්ද පාමුලට වගේ එනකම්ම මේ පාර හොඳට කාපට් කරපු පාරක් තමයි තියෙන්නේ. මේ පාරේ ඇත්තටම වැඩි වාහන ගියෙත් නෑ. මම වාහන කීපයක් දැක්කේ මගේ මේ ගමන අතරතුර. ඊට අමතරව මේ පාරේ වටේටම ලස්සන කැලවල් තියෙනවා. සහ ඔයගොල්ලෝ ටිකක් පරිස්සම් වෙන්න ඕනේ මේ පාරාවට අලි ඉන්නවා. ඒ හින්දා පොඩ්ඩක් ඔයගොල්ලෝ මේ පාරේ යනකොට පොඩ්ඩක් පරිස්සමෙන් යන්න ඕනේ. විශේෂයෙන් ඔයගොල්ලෝ රාත්‍රියේ එහෙම නැත්නම් හැන්දෑවේ මේ පාරේ යනවා නම් එහෙම නැත්නම් උදේක යනවා නම් ටිකක් පරිස්සමෙන් යන්න වෙයි. මොකද ඒ වෙලාවට තමයි අලි ගැවසෙන්නේ. මෙතන පාරේ යනකොට view point එකක් තියෙනවා. ඔයගොල්ලන්ට එතන වාහනේ නවත්තලා කළුගඟ ප්‍රොජෙක්ට් එක බලන්න පුළුවන්. මමත් මේ වාහනේ පොඩ්ඩක් අයින් කරලා නවත්තගත්තා. මේකේ මේ ලස්සන බලන්න ඕනේ හින්දා. දඹුල්ල ඉඳන් බකමුණ හරහා රිවර්ස්ටන් යනකොට ඔයගොල්ලෝ එන්නේ මේ පාරේ. ඔයගොල්ලන්ට එනකොට මෙන්න මේ කළුගඟ ප්‍රොජෙක්ට් එක හම්බ වෙනවා. ඔයගොල්ලන්ට අර ඈතින් පේන්නේ රිවර්ස්ටන් කන්ද සහ නකල්ස් රේන්ජ් එක පේන්නේ. මේ ඔයගොල්ලන්ට මෙතන පේන ලස්සනට මේ වතුර පිරලා තියෙන කළුගඟ ප්‍රොජෙක්ට් එක මේක. හරිම ලස්සනයි. අතන මං හිතන්නේ එතන ඩෑම් එක තියෙනවා. මෙතන ඔයගොල්ලන්ට පේන ඇති ඩෑම් එක. මහා ලස්සනයි. කඳු වලින් වට වෙලා තියෙන්නේ. අපි මේ කළුගඟ රෙසර්වේ එක නරඹලා අපි ඊට පස්සේ රිවර්ස්ටන් පැත්තට යන්න පටන් ගත්තා. ඔයගලන්ට පේනවා ඇති මේ පාර ඇත්තටම පාවිච්චි කරන්නේ නැති හින්දාද දන්නේ පාරට ගොඩක් ගස් වැවිලා තිබ්බා. පාර පොඩ්ඩක් ගොඩ වෙලා ගතියක් තමයි මට දැනුනේ. එතනින් උඩට නේද යන්න තියෙන්නේ? ඕන්න කන්ද පටන් ගන්නවා. කළුගඟ රෙසර්වේ එකේ ඉඳන් විනාඩි 15ක් විතර රිවර්ස්ටන් පැත්තට එනකොට මේ කාපට් පාර ඉවර වෙනවා. මෙතන ඉඳන් කන්ද පටන් ගන්නවා. ඒ කියන්නේ රිවර්ස්ටන් කන්ද තමයි මෙතන ඉඳන් පටන් ගන්නෙ. මෙතන ඉඳන් පටන් ගන්න පාර නම් එච්චරම හොඳ නෑ. ඕගොල්ලෝ SUV එක වගේ එනවා නම් මේ පාරේ යන්න පුළුවන්. හැබැයි ඕගොල්ලෝ කාර් එක වගේ එනවා නම් මේ පාර පාවිච්චි කරන්න එපා. ඕගොල්ලෝ රිවර්ස්ටන් එනවා නම් රිවර්ස්ටන් වල නයිට් එකක් නතර වෙන්න බලාගෙන ඉන්න. මොකද රිවර්ස්ටන් වල බලන්න ගොඩක් දේවල් තියෙනවා. මෙතන ළඟම තමයි තියන්නේ සේරැල්ල. ඊට අමතරව තියෙනවා මෙතන ඔයගොල්ලන්ට පතන තියෙනවා. ඒ පතනේ ඇවිදින්න පුළුවන්. ඒ කියන්නේ මිනි වර්ල්ඩ්ස් එන් තියෙන ඒ පතනේ. ඊට අමතරව ඔයගොල්ලන්ට පුළුවන් ටවර් එක ළඟට හයික් කරන්නත් පුළුවන්. ඊට අමතරව තව බබර් කිරියල්ල කියලා ඇල්ලකුත් මේ රිවර්ස්ටන් ආසන්නයේම තියෙනවා. ඔයගොල්ලෝ මෙතන නයිට් එකක් හිටියොත් ඔයගොල්ලන්ට මේ ඔක්කොම බලා ගන්න පුළුවන්. මගේත් ප්ලෑන් එක උනේ ඒක තමයි. මේ ඔක්කොම හතරටම යන්න හිතාගෙන තමයි මමත් රිවර්ස්ටන් වල හොටෙල් එකක් බුක් කරේ. අපි දැන් බුක් කරපු හොටෙල් එක ළඟට ආවා. මේ හොටෙල් එකේ නම තමයි ක්‍රිස්ටල් රිවර්ස්ටන් ඩෙක් කියන හොටෙල් එක. මේ හොටෙල් එක බුක් කරන්න මට $100ක් විතර වගේ ප්‍රමාණයක් ගියා. අපි 4 දෙනාටම මේක half board අපි ගත්තේ. මම $20ක් ඇඩ්වාන්ස් ගෙව්වා. මෙතන ඉතුරු $80 තමයි මට මෙතන ගෙවන්න තිබ්බේ. මේ හොටෙල් එක හරිම ලස්සන තැනක පිහිටලා තියෙන්නේ. ඔයගොල්ලන්ට මෙතන ලොබි එකට ගියාම ඔයගොල්ලන්ට පේනවා පූල් එකක් තියෙනවා. ඊට පස්සේ පූල් එක ළඟින් එහා පැත්තේ තියෙන කඳු පන්තියක්. මම හිතන්නේ අපිට මේ පේන්නේ මානිගල කියන කන්ද තමයි අපිට මේ පූල් එක එහා පැත්තෙන් ලස්සනට පේන්නේ.
අපි හොටෙල් එකට ඇවිල්ලා පැය භාගයක් විතර හිටිය අපිට එක්කෙනෙක් ඇවිල්ලා මෙතන ඉඳගෙන ඉන්න කියලා කිව්වා කවුරු හරි කෙනෙක් එනකන්. හැබැයි කවුරුත් ආවේ නැහැ. පැය භාගයක්ම හිටියා. බැරිම තැන ඇත්තටම අපි මේ හොටෙල් එකේ නතර වෙන්නේ නැහැ කියලා තීරණය කරා. මොකද ඒගොල්ලන්ගේ කස්ටමර් සර්විස් එක ගැන අපිට එච්චරම පැහැදීමක් ඇති වුණේ නැහැ. අපි තීරණය කරා අපේ 4 වෙනි දවස් රාත්‍රිය ගත කරන්න අපි නුවරට යනවා කියලා. ඒ නුවරට යන අතරතුර අපි හිතුවා මිනිවර්සෙන් ගිහිල්ලා සහ ඊට අමතරව බබර්කිරියල්ල බලාගෙනම නුවර යනවා කියලා. අපි දැන් මේ පිටවල පතන ස්ථානයට ආවා. මෙතන පිටවල පතනේ අපිට කිලෝමීටරයක් විතර ඇවිදලා යන්න ඕනේ මිනිවර්සෙන් බලන්න. අපි මෙතන වාහනේ පාක් කරලා දැන් ඇවිදින්න පටන් ගත්තා. සාමාන්‍යයෙන් නම් පිටවල පතන එහෙම නැත්නම් මේ මිනිවර්සෙන් වල තියෙන ටෙම්පරේචර් එක ගොඩක් අඩුයි. සාමාන්‍ය ඔයගලන්ට හපුතලේ බණ්ඩාරේ වගේ ටෙම්පරේචර් එකක් තමයි මේ හරිය තියෙන්නේ. හැබැයි අපි ගිය දවසේ නම් පොඩ්ඩක් රස්නේ. සෙල්සියස් 30ක විතර වගේ උෂ්ණත්වයක් එදා තිබ්බා. ළමයි දෙන්නටත් පොඩ්ඩක් අමාරු වුණා මේ පිටවල පතනේ ඇවිදිද්දි. මොකද කිලෝමීටරයක් විතර අවුරශ්මිය ඇවිදින්න තිබ්බා. මේ පිටවල පතනේ තැන්නට ආපුවාම ඕගොල්ලන්ට ලස්සනට මේ අවට තියෙන කඳු ටික ඔක්කොම බලා ගන්න පුළුවන්. මෙතෙන්ට මං හිතන්නේ ඕගොල්ලන්ට ලකේගලත් පේනවා. ඈතින් පේන්නේ ලකේගල කන්ද. පිටවල පතනේ ගේට් එකේ ඉඳන් මීටර 800ක් විතර වගේ දුරක් ඇවිදගෙන ආපුවාම ඕගොල්ලන්ට පළවෙනි view point එක හම්බ වෙනවා. එතනදී ඕගොල්ලන්ට ලස්සනට මේ පල්ලෙහා බලා ගන්න පුළුවන්. පළවෙනි view point එකේ ඉඳන් මීටර 200ක් විතර ගියාම තමයි ප්‍රධාන මිනිවර්සෙන් view point එක තියෙන්නේ. අපි රිවර්ස්ටන් වලට ගිය දවසේ වලාකුළු ගොඩක් අඩුවෙන් තිබ්බේ. ඒ හින්දා මේ මිනිවර්සෙන් වලට පල්ලෙහා තියෙන ගම්මානය සහ වටපිටාවේ තියෙන කඳු ලස්සනට පෙවුණා. ඔයගොල්ලෝ මීදුම තියෙන දවසක මේ රිවර්ස්ටන් යනවා නම් පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනේ. මොකද විසිබිලිටි එක හරිම අඩුයි. ඔයගොල්ලෝ මේ එජ් එක ළඟට යනවා නම් ඔයගලන්ට පේන්නේ නැහැ මෙතන මේ තියෙන බෑයෝ. මේ හින්දා පරිස්සමෙන් තමයි මේ එජ් එකට යන්න ඕනේ. මිනිවර්සෙන් වලට ගිහිල්ලා එනකොට තමයි මේ ලස්සනට කඳු පන්තිය දිස් වෙන්නේ. ඔයගලන්ට පේනවා ඇති මගේ දුව ඉස්සරහින් ගමන් කරනවා. එයා යන මාර්ගය මම ඇත්තටම වීඩියෝ කරා. බලන්න මේ බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙන කඳු ටික ඔයගලන්ට ලස්සනට පේනවා මෙතන. මෙතනට ඔයගලන්ට ලකේගල ඒ වගේම නකල්ස් රේන්ජ් එක ඔක්කොම ලස්සනට බලා ගන්න පුළුවන්. රිවර්ස්ටන් කියන්නේ ගොඩක්ම ලංකාවේ එහෙම නැත්නම් ලෝකල් ටුවරිස්ට්ලා එන තැනක්. මේක තාම ෆොරින් ටුවරිස්ට්ලා අතර එච්චර ජනප්‍රිය නෑ. ඒ වුණාට මෙතන හරිම ලස්සන තැනක්. ගවර්න්මන්ට් එකට පුළුවන් ඇත්තට මේ ස්ථානය පොඩ්ඩක් ප්‍රොමෝට් කරලා ටුවරිසම් වැඩි කරන්න. ඔයගලන්ට මේ වීඩියෝ එකේ දකුණු පැත්තෙන් පේන කන්ද උඩ ටවර් එකක් තියෙනවා. ඔයගලන්ට ඕන නම් ඒ ටවර් එක ළඟට යන්න පුළුවන්. ඒ ටවර් එකට ළඟට යද්දි තමයි ඔයගලන්ට අර හම්බ වෙන්නේ හුලං කපොල්ල. අපිත් හිතන් හිටියේ එතෙන්ට යන්න තමයි. හැබැයි අපි නුවර යන්න තීරණය කරපු හින්දා මේ ටවර් එකට යන ගමන අපි යන්නේ නැහැ කියලා තීරණය කරා.
අපි රිවර්ස්ටන් වල පිටවල පතන ස්ථානයට සමුදීලා නුවර යන්න පිටත් වුණා. ඒ යන අතරතුරේ ඕගලන්ට view points කිහිපයක්ම හම්බ වෙනවා. අපි මේ පළවෙනි view point එක ළඟ පොඩ්ඩක් නැවතුවා. මෙතන ඉඳන් පල්ලෙහා බලපුවාම ඕගොල්ලන්ට මේ රිවර්ස්ටන් වල තියෙන ඉලුක් තෘණභූමිය ලස්සනටම බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ අවට තියෙන කඳු සියල්ලම මෙතෙන්ට පේනවා. ඕගොල්ලන්ට ලකේගල ඒ වගේම නකල්ස් රේන්ජ් එක මෙතන ඉඳන් ලස්සනටම බලා ගන්න පුළුවන්. මේ ඔයගලන්ට පේන ස්ථානය තමයි රිවර්ස්ටන් වල තියෙන ටවර් එකට යන ස්ථානය. මෙතනින් වාහන පාක් කරලා ඔයගලන්ට රිවර්ස්ටන් ටවර් එකට යන්න පුළුවන්. ඒ යන අතරතුරේදී තමයි ඔයගලන්ට අර හුලං කපොල්ලත් බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ ස්ථානේ මම දැකපු දෙයක් තමයි දැන් ඇත්තටම කඩ ටිකක් දාලා දෙනවා. ඉස්සර නම් මම අවුරුදු 10කට 15කට කලින් ඉද්දි මෙතන කඩ එහෙම ගොඩක් තිබ්බේ නැහැ. එක කඩයක් වගේ තමයි තිබ්බේ. දැන් නම් කඩ කීපයක්ම තියෙනවා. ඔයගලන්ට කෑම අවශ්‍යතාවයක් තියෙනවා නම් මේ ස්ථානෙන් කෑම ලබා ගන්නත් පුළුවන් දැන්. රිවර්ස්ටන් ටවර් එකේ ඉඳන් මාතලේ පැත්තට ඩ්‍රයිව් කරද්දී ඔයගලන්ට බඹරකිරි ඇල්ල හම්බ වෙනවා. ඒක පාරේ ඉඳන් මීටර 100ක් විතර ඇතුළට වෙන්න තියෙන්නේ. ඔයගලන්ට ටික දුරක් පයින් යන්න තියෙනවා. ඒක බලන්න. බඹරකිරි ඇල්ල ළඟ ලස්සන වැල් පාලමක් තියෙනවා. මං එතන හිටපු එක්කෙනාගෙන් ඇහුවා ඒක යන්න පුළුවන්ද කියලා. හැබැයි යා කිව්වා ඒක අබලන් වෙලා තියෙන යන්න බෑ කියලා. එතන ඇත්තටම බෝඩ් එකකුත් ගාලා තිබ්බා ඒක යන්න එපා කියලා. ඒක ගමේ අයට විතරයි යන්න පුළුවන් දැනට. මොකද ගමේ අයට නැත්තම් යන්න වෙන ක්‍රමයක් නැහැ. මේක යන්න බෑදයි පාලම මැද. අරගොල්ලෝ යන්නේ අවුල. එතන වැල් පානම ළඟින් ඕගලන්ට පොඩ්ඩක් පල්ලෙහාට බහින්න තැනක් තියෙනවා. එතෙන්ට ගිහිල්ලා මේ දියැල නරඹන්න පුළුවන්. බඹරකිරි ඇල්ල කොටස් දෙකකට තමයි කඩා හැලෙන්නේ. ඔයගොල්ලෝ මෙතනින් පොඩ්ඩක් පල්ලෙහාට බැස්සාම උඩ දියැල ලස්සනට බලා ගන්න පුළුවන්. හැබැයි පල්ලෙහා දියැල නම් මෙතෙන්ට පේන්නේ නැහැ හරියට. මේ දියැලි දෙකේ මං හිතන්නේ පල්ලෙහා වැටෙන කෑල්ල තමයි ගොඩක් උස දියැල්ල තියෙන්නේ. කොහොම හරි මට මෙතෙන්ට ඒක නම් හරියටම පේන්නේ. මගේ ඩ්‍රෝන් එකත් රෙඩි කරලා තිබෙන තියෙනවා. මට මෙතන ඩ්‍රෝන් එක යවන්නත් බැරුව ගියා. ඩ්‍රෝන් එකක් එහෙම යවුවනම් මෙතනින් හැබැයි මේ පල්ලෙහා දියැල ලස්සනට බලා ගන්න පුළුවන්. මම මේ බඹරකිරි ඇල්ල නරඹලා එනකොට මම දැක්කා මෙතන මේ වයසක අම්මයි තාත්තයි මෙතන ජම්බෝල විකුණනවා. මම ඒගොල්ලන්ගෙන් ජම්බෝල ගෙඩියක් ගත්තා. ඒගොල්ලෝ මට මේ ජම්බෝල ගෙඩිය කපලා දුන්නා. ඇත්තටම මම මේ ජම්බෝල ගෙඩිය විල කෑවේ නැහැ. හැබැයි පස්සේ දවසක් කෑවේ ජම්බෝල ගෙඩිය හරිම රහයි. මම මේ ජම්බෝල ගෙඩිය ගොඩක්ම ගත්තේ මගේ ළමයි දෙන්නට පෙන්නන්න. මොකද ඒගොල්ලෝ ජම්බෝල දැකලා නැහැ. ඒ වගේම මමත් ඇත්තටම ජම්බෝල ගෙඩියක් කෑවේ අවුරුදු 20කට විතර පස්සේ. අපේ ශ්‍රී ලංකා සංචාරයේ 4 වෙනි දවස් අපි නතර වුණේ නුවර තිබ්බ ලස්සන හොටෙල් එකේ. ඒ වගේම අපි නුවර දවස් 3ක් රැඳී සිටියා. ඒ වගේම ලස්සන හොටෙල්ස් වලත් අපි හිටියා. ඕගොල්ලෝ ඊළඟ වීඩියෝ එක නරඹුවොත් ඕගලන්ට මේ හොටෙල්ස් ගැන මම විස්තරයක් ගෙනෙන්න.
ඔගොල්ලෝ තාම travel with අප්පච්චි YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම bell icon එකත් click කරන්න. එතකොට මම වීඩියෝ එකක් දාපුවාම ඔයගොල්ලන්ට notification එකක් එනවා.